හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ Photoshop tutorial program එකට. හරි. මුලින්ම Photoshop install කරන්න ඔයාලට කියලා දීලා තිනවා. දැන් ඉඳලා පටන් ගන්න අපේ lesson ටික පාඩම් ටික හරියට touch කරගන්න අවශ්‍ය දේවල් ලියා ගන්න. ඒ වගේම වැඩ ටික දෙන homework ටික හරියට කරොත් ඔයාලට අපේ tutorial ටික බලලා ඉවරච්චාම හැමදේම සාර්ථකව කරගන්න පුළුවන්. මම මුලින්ම Photoshop එක open කරගන්නවා. open කරගත්තට පස්සේ මට පෙන්නනවා මෙන්න මේ වගේ view එකක්. Photoshop එකේ home එක. home එක කියලා කියන්නේ මෙන්න මේකට. අපි Photoshop open කරපු ගමන් යන්නේ මෙන්න මෙතෙන්ට. හරි. ඒකේ තමයි recent කියලා එකක්. recent කියලා කියන්නේ මම මෙච්චර කාලයකට කරපු වැඩ ටික. මෙච්චර කාලයකට මම මෑතකදී කරපු වැඩ ටික මෙතන save වෙලා තියෙනවා. මට click කරලා ගන්න පුළුවන්. ඒකේ view එක තමයි මෙතෙන් බලා ගන්න පුළුවන්. හරි. ඊළඟ home එකට යටින් තියෙනවා මෙතන create new and open කියලා දෙකක්. පොඩි බටන් දෙකක් තියෙනවා create new සහ open කියලා. open කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඕනෙම ලොකේෂන් එකට ගිහිල්ලා ඔයාගේ PC එකේ ඔයා කැමති ලොකේෂන් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ෆොටෝ එකක් නැත්නම් ප්‍රොජෙක්ට් එකක් Photoshop වලට සපෝට් කරන ඕනෑම දෙයක් ඔයාලට මේකට ගන්න පුළුවන් ඕපන් කරගන්න පුළුවන්. හරි මම මේක ඕපන් කරගන්න ඊළඟට create new කියලා එකක් තියෙනවා. create new button එක. create new button එකෙන් ඔයාලට පුළුවන් අලුත් artwork එකකට අදාළ work space එකක් නැත්නම් artboard එකක් වෙනම හදාගන්න. මම create new එක ක්ලික් කරනවා. ඔන්න බලන්න අලුත් window එකක් ආවා new document කියලා. මේ තමයි new document window එක. හරි. ඒකේ මුලින්ම තමයි recent කියලා එකක්. recent කියලා එකක් වල පේන්න තියෙනවා. බලන්න මගේ recent තිබ්බට ඔයාගේ recent එකේ දේවල් නැති වෙන්න පුළුවන්. මොකද ඔයා මේ තාක් වෙනකම් වැඩ කරලා නැහැ. ඔයා Photoshop ඉගෙන කෙනෙක්. ඒ කියන්නේ Photoshop පටන් ගත්ත ගමන් ඉඳලා ඔයා මෙච්චර කාල තාම වැඩ කරලා නැහැ. ඊළඟට saved එකේ මගෙත් නැහැ. ඔයාගෙත් අනිවාර්යයෙන්ම නැති වෙන්න ඕනේ. මොකද Photoshop sizes මට අවශ්‍යම size ඔයා හිතන්න මම communication එක වැඩ කරන ගමන් design කරනවා. ඒතකොට communication අදාළ main size ටිකක් හැමදාම යන size ටිකක් මට මතකයි. ඒ ටික මම save කරලා තියාගන්නවා. මම tag ගාලා ගන්න. ඊළඟට photo කියලා තියෙනවා. photo කියලා කියන්නේ මේක photography වලට use කරන sizes ටිකක් තියෙන landscape වෙන්න පුළුවන්, portrait වෙන්න පුළුවන්. මේව size ගොඩක් තියෙනවා. ඊළඟට print bin side එකට අදාළ sizes තියෙන A4, A3, legal හැමදේම letter හැමදේම මෙතන දෙනවා. international level එකේ use කරන size ටික දීලා තියෙනවා. ඊළඟට තියෙනවා art and illustration drawing කරන කට්ටිය චිත්‍ර ඒ කියන්නේ Photoshop වල මොනවා හරි ලස්සන design වෙනවා අදින කට්ටියට මේ වගේ sizes use කරනවා ඒ කට්ටිය. ඒ නිසා මේ sizes ටිකක් වෙනම දීලා තියෙනවා. අය web size කියන්නේ web වල ගන්න photo upload කරනවා ඒවට designing වලට අදාළ sizes ටිකක් තියෙනවා. mobile size තියෙනවා, watch size තියෙනවා. මේ ඕන එකක් වඩ ක්ලික් කරලා ගන්න විතරයි තියෙන්නේ. ඊළඟට film and video කියලා එකක් තියෙනවා. film and video එකෙන් වෙන්නේ මේක දෙන්නේ අපි videography වලට අදාළ sizes ටිකක්. ඒකේ අපි තුන් YouTube එකේ thumbnail එකක් හදාගන්න. ඔයාගේ වීඩියෝ එක වීඩියෝ එකේ size එකට photos ටිකක් හදාගන්න. photos slide යන වීඩියෝ එකක් හදනවා නම් ඒකේ photo එකේ size ටික ඔක්කොම මෙතන දීලා තියෙනවා. හරි. ඊළඟට වැදගත්ම දේ තමයි අපි කරන්න යන්නේ අපිට මෙතන size එකක්වත් ඕනේ නැහැ. අපිට පුළුවන් තනියම අපි size එක දන්නවනම් type කරලා ඒ size එකෙන් create new එකක් ගන්න. හරි. මම මෙතන ඔයාලට පේනවා මෙතන name එකක් දෙන්න පුළුවන්. මම name එක දෙනවා first project කියලා. first project. ඔන්න හරි. මගේ name එක දුන්නා. ඊළඟට මට දෙන්න පුළුවන් width එක සහ height එක. width එක සහ height එක. width එක කියන්නේ පළල, height එක කියන්නේ උස. මම width එක 1920ක් සහ height එක 1080ක් දෙනවා. ඒ කියන්නේ full HD size එක. ඊළඟට මෙතන ඔයාලට තියෙනවා පොඩි බටන් එකක්. මම ක්ලික් කරාට පස්සේ බටන් එක පල්ලෙහාට list එකක් එනවා. මේකේ තියෙන්නේ size එක අපි මොකෙන්ද ගන්න? මොන වර්ගෙන්ද අපි size එක ගන්න? inches වලින්ද ගන්න? pixel වලින්ද centimeters, millimeters, points, pikas කියලා ගොඩාක් තියෙනවා. දැන් ඔතන ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා මේ pixel එකක් කියන්නේ මොකක්ද කියලා. pixel එකක්. මම pixel එකක් ඔයාලට ඊළඟ lesson එකේදී කියලා දෙන්නම්. pixel එකක් ප්‍රායෝගිකව පෙන්නලා මෙහෙම කියවරක් නෑ. මොකද Photoshop වල artwork එකක් හැදෙන්නේ pixel ගොඩාක් එකතු වෙලා. එහෙම කිව්වොත් හරි. ඔයා අහලා තියෙනවා normal megapixel කියලා වචනයක්. අන්න ඒ වචනේ ටික ඔළුවේ තියාගන්න. මම ඉදිරියේදී ඇත්තටම ෆොටෝ එකක pixel එකක් කියන්නේ මොකක්ද කියලා පෙන්නන්නම්. හරි Photoshop වල සාමාන්‍යයෙන් pixel වලින් තමයි artwork එකක් හැදෙන්නේ. මෙතන තියෙනවා orientation එක. orientation එක කියන්නේ අපි artwork එක ගන්න පැත්ත උස අතර ගන්නවද පළල අතර ගන්නවද? බලන්න මේ දෙක මාරු කරද්දී මේකේ size දෙකක් දෙපැත්තට මාරු වෙනවා. මොකද උස සහ පළල වෙනස් වෙනවා. ඔයාලට artboard එකක් විතර ගන්න ඕන නම් එහෙම ගන්නත් පුළුවන්. මෙතන ක්ලික් එකක් දීලා Illustrator වල use කරන්නේ artboard. හරි. මෙතන තියෙනවා resolution එක දෙන්න. resolution එක මම ඔයාලට තේරෙන විදිහට කිව්වොත් ඇත්තටම කිව්වොත් ඔයාගේ artwork එකේ quality එක.
ආර්ට්වර්ක් එකේ quality එක. මේක resolution එක වලට දෙන්න පුළුවන් ලොකු ප්‍රමාණයක්. හැබැයි මෙච්චර ප්‍රමාණයක් දෙන්න එපා. 3000ක් ඒ වගේ ප්‍රමාණයක් දුන්නොත් වැඩි. ඒ කියන්නේ ඔයාට Photoshop එකට දරා ගන්න බැරි වෙයි ස්ට්‍රක් වෙනවා අනිවාර්යයෙන්ම. ඒක නිසා සාමාන්‍යයෙන් උපරිම 300ක් නැත්නම් 150ක් වෙන්න පුළුවන්. ඔයාගේ ඩිෆෝල්ට් තියෙන්නේ 72. 72 කියන්නේ සාමාන්‍යයෙන් හොඳ size එකක්. හොඳ resolution එකක්. ඊළඟට මම නම් දෙනවා සාමාන්‍යයෙන් 300ක් වගේ දෙනවා වැඩක් කරන්න. පික්සල් ඉන්ච් වලින් හැදෙන්නේ මේක. ඊට පස්සේ කලර් මූඩ් එකක් තියෙනවා. කලර් මූඩ් එක. කලර් මූඩ් එක මම ක්ලික් කරලා පෙන්නන්නම්. ඔය කලර් මූඩ් ගොඩාක් තියෙනවා එක එක දේවල් වලට යූස් කරන කලර්. ඔතනින් වැදගත් වෙනවා අපිට RGB සහ CMYK කියන කලර් දෙක. RGB සහ CMYK කියන කලර් දෙක. මේ RGB කියන එක වෙන්නේ R කියන්නේ රෙඩ් එක, ග්‍රීන් එක, මේ B කියන්නේ බ්ලූ එක. මේ කලර්ස් තුනෙන් තමයි එකතු වෙලා හැදිලා තියෙන්නේ. හරි CMYK එකත් එහෙමයි කලර්ස් හතරකින් එකතු වෙලා හැදිලා තියෙන්නේ. එතකොට RGB කලර් වලින් තමයි අපි හදන්නේ Photoshop එකේ ආර්ට්වර්ක් එකක්. Photoshop වල ආර්ට්වර්ක් එක හදන්නේ RGB කලර්ස් වලින්. CMYK කලර්ස් වලින් තමයි අපි print කරන්නේ. printing site එකට ගන්න CMYK කියන කලර් එක. හරි.